පේනවද ඔයගොල්ලන්ට අවුව? මාර අවුවක් තියෙන්නේ. Hello guys, good morning. දැන් වෙලාව 3යි. ආල්ට වෙන නැති මගේ ඇස් දෙක පුදුම අමාරුවකින් නැගිට ගත්තේ. අමාරුයි අද නම්. ඉතින් අපි මේ රෙඩි වෙන්නේ ගාල්ල යන්න. ඉස්සලම කොළඹ වලට තමයි යන්න තියෙන්නේ. අද තියෙනවා ලොකු වැඩක්. අපි ගිහින් බලමු. ඔන්න ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. පේනවද ඉතින් මං හොඳටම නිදි. අපි උදේම ආවා රතුපල්ලියේ ළඟට. ඔය ඉතින් මම කැරකි බලන්නේ ලයිට් එක මූණට එන පැත්ත හොයාගන්න. Hi guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ රතුපල්ලිය ළඟට. දැන් වෙලාව ඇති උදේ කීයද දනේ දැන් වෙලාව? 6:00මාරද? 6ට විතරයි දැන් වෙලාව. හැබැයි මාර එළියයි නේද? තව ෂූට් එකකුත් යනවා. ඉතින් අපේ ෂූට් එක පොඩක් අපි එහාට මෙහාට දෙවි ඉන්නවා. හත්ති අර සෙට් එක. රතුපල්ලේ අනිත් පැත්තත් හරිම ලස්සනයි. ඉතින් අපිට එතන නම් ෂූට් කරගන්න බැරි වුණා. මොකද අපි ගාල්ල යන්න ඕනේ නිසා. අපිට ඔය ඔතන තමයි ගන්න පුළුවන් උනේ. ආයි අපි ලේන් එක ගත්තා. රතුපල්ලි අනිත් පැත්තේ තියෙන්නේ දෙවෙනි හරස්වේදියේ තියෙන්නේ. ඒකෙන් මේන් රෝඩ් එක ක්‍රොස් කරාම එතනින් පහළ තමයි අනිත් පැත්ත තියෙන්නේ. මේකේ වීඩියෝ එකයි ෆොටෝ ටිකයි මම ලින්ක් එකක් මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් ඒක ෂූට් කරේ කොහොමද කියලා පොඩ්ඩක් අපි බලමු. දැන් තවත් ලේන් එකකට යන්න තමයි හදන්නේ. බඩගිනි දැන් නම් ආලා දැක්කමට උදේ නැගිට ගන්නවත් බැරි වුණා. මේ ආද බඩගිනි. guys අපි ඉන්නේ තනිකර කොටුවේ. අවිල්ලා guys කිසිම සෙනගක් නැහැ මේ වෙලාවේ. ඔයාලට මේ වගේ නිදහස් කොටුවක් දැකලා තියෙනවද? ෆෝටෝ ගන්න එකත් ලේසි නෑ guys. ඉතින් මේ වගේ දේවල් නම් කාටවත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ කොළඹ එනවා නම් ගොඩක් පරිස්සමෙන්. මොකද පාරවල් වල ජරා ගොඩවල් පිරීලා. මම දැක්කෙත් නැතුව පෑගුණා මට. අන්තිමේදී වතුර හොයාගත්තෙත් බොහොම අමාරුයි. අපේ හස්බන්ඩ් හොයලා වතුර ටිකක් හොයාගත්තා. ඔන්න අපි දැන් ඊළඟ ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි ආවා කාගේස් බිල්ඩින් එක ළඟට. පරවිය හොයාගන්න දැවැන්ත මෙහෙයුමක ඉන්නේ. බලමු අපිට පරවිය ටිකක් හොයාගන්න පුළුවන් වේද කියලා. පරවිය ටිකක් ඉන්නවා guys. කවුරු කන්න දාලා බත් ගොඩාක් දාලා ඉන්න ගොඩක් ඇවිල්ලා ඉන්නවා. පරවිය අස්සනොත් ෆොටෝ දෙක තුනක් ගත්තා. ඉතින් මේකේ මේන්ලි අපිට ඌමනා වෙලා තිබුණේ සෙනගත් එක්ක මේ දෙන්න එන එක වීඩියෝ එකක් පොඩි එකක් ගන්න. ඉතින් ඇත්තටම මේක කරගන්න තමාරුණා. මොකද මේ කැමරාවල් ළඟ ඉන්නකොට මේගොල්ලෝගේ පිටිපස්සෙන් එන කට්ටිය
වෙන වෙන තැන් වලින් හැරෙනවා. මොකද අපි කැමරාව අල්ලගෙන හින්දා. ඒක ඉතින් කොහොම හරි ගත්තා පොඩි කෑල්ලක්. දැන් අපි ඉන්නේ සර්විස් ඒරියා එකේ. මට හින්දාගත්ත විතරයි මතක. හොඳටම නිින්ද ගියා. කට්ටිය නම් කිව්වේ තේ එකක් බොමු කියලා. බට් මට හිතෙනවා අයිස් එකක් කෑවොත් හොඳයි කියලා. එළිය රස්නේ. මේ පේනවනේ වදකාරය. බහැලත් ඉන්නව එනකම්. මම ගත්තේ අයිස්ක්‍රීම් එකක්. මේගොල්ලෝ ගත්තේ නෙස්කැෆේ. Order නිදිමත ගියාද? අපපෑයි. තාපෑකින් ගාලේ. හැබැයි මට ට්‍රිප් හැංගීම එනවා නේ තියෙන්නේ. ඔය ට්‍රිප් හැංගීමක් එන්නේ නැද්ද? අදේ ඉන්න තිබ්බනම් නියම. කොළඹ ඉඳන් ගාල්ලටම 100 ගානයි තියෙන්නේ. ගයිස් අපි දැන් ගාල්ලට ආවා. හැබැයි මාරම අවුවා. මේ වෙලාවෙ ඉතින් ෆොටෝස් ගහන්න බෑනේ. ඒ ෆෝන් එක ඔක්කොම ගෙදර තියෙන්නේ. මේ වල කොහෙද යන්නේ? අපි අතන පොඩ්ඩක් ගිහලා යනවා. පොඩක් එළියට බහලා බලමු අපි. පේනවද ඔයගොල්ලන්ට අවුව? මාර අවුවක් තියෙන්නේ. මේ අපි ඇත්තට කාලෙමුද මල්ලි? Wow, මේක නම් මාරම ලස්සනයි friends. බලන්න මේ view එක. ඔයාලට පේනවනේ මේ ටයිම් එකේ ෆොටෝස් ගන්න බෑ. ගොඩාක් අවුව වැඩි. ඉතින් අපි හිතුවා කාලා හිටියොත් හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් TikTok එකේ Facebook එකේ බැලුවා කන්න තැනක් කොහෙද ළඟම තියෙන්නේ කියලා. ඩයියා පුඩ්ස් කියලා එකක් තිබුණා මේ ළඟම. ඉතින් අපි ඒකට ගියා. කෑම නම් රසයි බට් ලුණු ටිකක් වැඩි වෙලා තිබුණේ. අපි ආයෙත් ආවා. ගාලු කොටුවට මනමාලයෝ වල ලෑස්ති වෙනවා. අපි ආවා චුට්ටක් වටේ සිලි නරඹන්න. මේකේ කැෆේ එකක් දාලා තියෙනවනේ අලුතෙන්. ඒකෙත් ගමු කීකේ ඉන්නේ. බලමු ටයිම් එක තමයි නැත්තේ. මොකද අපි බීච් එකට යන්න ඉඳලා හරි ගයිස් අපි ගාල්ලෙන් දැන් යනවා. මෙයාගේ වැඩේදී. ඔයත් iPhone use කරන කෙනෙක් නම් දන්නවා ඉක්මනට බැටරි එක බහිනවා කියලා. ඉතින් ওই වෙලෙත් ටිකක් බෑලා තිබුණේ. එතකන් ඉතින් අපේ ෆොටෝග්‍රැෆර් හසිත මල්ලි ලොකේෂන්ස් බල හිටියේ. අපි දෙන්න ඉතින් තැන් වලට වෙලා පොඩි වීඩියෝ ක්ලිප්ස් අරන් හිටියේ. එයාලා ආවා. මෙතන ඉඳන් අපි ඉස්සරහට වීඩියෝ ටික බලාගෙන යමු. අයියෝ කැප් එක යන දුවල යනවා. අරගොල්ලම ෂූට් එක අතන යනවා. මොහොර ලස්සන රේස් එක. ඔව් බහින්නේ ගයිස්. බැරිම තැන ලයිට් එකක් ගහලා කරන්න පටන් ගත්තා ඒ ෂූට් එක. මොකද බීච් එකෙත් කරන්න තියෙන හින්දා. ඒ නිසා. තාදුත් මෙහරිනෝ හැත්තේට මේ එළිය වැටෙනවා. මෙන්න මෙතෙන් දෙන්නේ. ඔන්නට මේ හවුවක් කරනවා. ඒක නැති කරගන්න ඕනේ. අපි දැන් ඔය යන්නේ ගාලුකොටුවේ තියෙන හැමෝම හොයන කැෆේ එකට. ඉතින් මේකෙත් ෆොටෝස් ටිකක් අපි ගත්තා. ලොකේෂන් චාර්ජ් එකක් ගෙවන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ කොෆි එකක් ස්ටාර්ට් වෙන්නේ රුපියල් 600. යනවා කැෆේ එකක් බොන්න. මෙතන විතරයිනේ ගහන්නේ. හැබැයි දන්නා උඩ පලාගෙන යනවට හොඳ වැඩි.
ඔය වගේ දේවල් මට හරියට වෙනවා. මම කිසිම අවධානකින් නෙවෙයි යන්නේ කියලා මම දන්නවා. අය අතන ෂූට් එක යනවා. අපි ඉතින් මෙතනට වෙලා ඉන්නවා. මම පෙන්නනම් බලන්න. ඔන්න ඉතින් කැෆේ එකේ ෂූට් එක කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අර ගාලුකුරුවේ කියලා කියන සංකේතයේ තියෙන අර ඔරලෝසු කනුව අන්න එතන ෆොටෝ එකක් ගන්න. ඉතින් එතනට තමයි අපි ඔය ඇවිදන් යන්නේ. බලන්න මේ වෙලාවේ නම් හරිම ලස්සනයි. ඉර බැහැගෙන යනවා. පුදුම ලස්සනක් තියෙනවා. මට නම් එතනින් එන්නවත් හිතුන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. යන අතරමඟ තුර ඔය ගල්ම මුඩත් ෆොටෝ එකක් ගමු කියලා කිව්ව හස්තමල්ලි. ඉතින් දැන් ඔය ගණකම තමයි ඉන්නේ එතනත්. මේ දෙන්නගේ වීඩියෝස් වලින් ගොඩාක් අපේ ෆොටෝග්‍රැෆර්ගේ වීඩියෝස් තියාගෙන ඉල්ලගෙන තමයි මම මේක හැදුවේ. ගයිස් ආයෙත් මේනවද ඉර බහගෙන යන ගමන් තමයි තියෙන්නේ. තව මෙතන ඉඳන් අපි උණවටුනට යන්න හිතන් ඉන්නේ. කිලෝමීටර් 6ක් යන්නත් තියෙනවා. මිස්සුනා වේද දන්නේ නැහැ. ඔයාලට කියන්න මට මේ පේන view එක බලන්න ලස්සන. සිතිජයමයි පාමින් සිත්රට ඇතින් සීනයේ කිලෙනා තිනයක හමුවෙන තිනයක වෙන්වෙන හීනක ජීවිතේ තවරා. අපි ඔන්න දැන් බීච් එකට ආවා. උණවටුවට නම් ගියේ නෑ. මොකද ගොඩක් වෙලා යනවා යන්න. ඒ නිසා ගොඩක් කරුවල වැටෙන හින්දා අපි ළඟම තැනකට ගියා. එතනට යද්දිත් ගොඩක් කරුවලයි. ඔය ඔහොම පෙන්වන්නට කරුවලයි ටිකක්. ඉතින් ෆොටෝ ගහගන්න බැරි තත්ත්වක තමයි තිබුණේ. හැබැයි අපේ හස්තමල්ලි කොහොමාරි ෆොටෝ දෙක තුනක් ගැහුවා. මෙයාලා ආසාවෙම හිටියේ බීච් එකේ ගන්න. ඉතින් ඔන්න ඒකත් හරි ගියා. ඔන්න ඉතින් එදා දවසත් මේ විදිහට ඉවර වුණා. ඉතින් මම ගාල්ලේ ගත්ත ෆොටෝ ටිකට නම් මාරම කැමතියි. ඒ ඇඳුම් ඒ හැමදේම ඒ හැම තීම් එකම ගාල්ලේ ෆොටෝස් ගමු කියලා හැමදේම ඩිසයිඩ් කරේ අපේ හසිත මල්ලි. ඉතින් අපේ මල්ලිගේ පොඩි කාලේ ඉඳන් යාළුවා. ඉතින් යාට thank you so much කියලා කියනවා අපේ මල්ලිගේ දවස ලස්සන කරාට. ඉතින් ඔයාලටත් ෆොටෝස් ගන්න වැඩවලට යව කන්ටැක්ට් කරගන්න ඕන නම් මම මෙතන දාන්නම් එයාගේ කන්ටැක්ට් නම්බර් එක වගේම page එකත්. ඒ වගේම තමයි මම description box එකේ දාලා තියන්නම්. එයාව කන්ටැක්ට් කරගන්න details ටික. ඉතින් දැන් අපි ඔය ආපහු යන ගමන් ඉන්නේ සර්විස් ඒරියා එකේ මහසියයි නිදමත හින්දා රීපෙක්ෂන් ආව ඉතින් ටික. එන්න මෙයා කාඩමන් ටී. හැමදාම හොය ගියත් ඔන්නවා තමයි බොන්නේ. සාරයි එහෙනම් guys අද වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඊළඟ වීඩියෝ